හත්වාරයක් සක්විති රජකන් ලබන්න තරම් ඒ පින බලවත්. ඒ පිනම ඇති කිව ආනන්දට සත්ව දෙවියන් වෙලා හත්වාරයක් උපදින්. දෙව්ලොව මනුලව කල්ප ගණන් දිව්‍ය බ්‍රහ්ම සැප සම්පත් ලබන්න ඒ පින බලවත්. නමුත් ආනන්ද මේ ජීවිතේම සියලු කෙලෙසුන් ප්‍රහාණය කළ පිරිනිවන් පාන කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේදා එතනදි දේශනා කරා. එහෙමනම් අපිට පේනවා බුදු කෙනෙක්ගේ බුදු ගුණ ගැන සුළු මොහොතකට හිත පැහැදුනා නම් ඒ හිත පැහැදීම තුළ රැස් වෙන පිනේ ආශ්චර්ය හිතන්න මොනතරම් විශාල පිනක් අපිට රැස් වෙනවද කියලා. අන්න ඒ නිසා පින්වතුනි නිතර බුදු ගුණ හිතන්න. බුදු ගුණ මානසිකාරයේ දෙන්න. ඔබ දන්න මට්ටමේ ඔබට අපි මේ දේශනාවේ මුලින්ම කතා කරා බුදු ගුණ අචින්ත්‍යයි. අපි කාටවත් ඔබටවත් මටවත් මාර්ගඵලලාභී සාමාන්‍ය කෙනෙකුටවත් ඉහළ 80 මහා ශ්‍රාවක සාරිපුත්ත හාමුදුරන්ටවත් බුදු ගුණ සම්පූර්ණයෙන් වැටහෙන්නේ නැහැ. බුදු ගුණ තේරෙන්නේ හරියටම බුදු ගුණ ගැන පරිපූර්ණ වැටහීමක් ඇති වෙන්නේ තවත් ලෝතුරා බුදු කෙනෙකුට. හැබැයි අපි දන්න මට්ටමේ බුදුරජාණන් වහන්සේ අපිට හිත පහදවන්න අවශ්‍ය විදිහට බුදු ගුණ ගැන විස්තර කරලා තියෙනවා. උන්වහන්සේට තිබිච්ච විසරද ඥාන, චතු විසරද ඥාන, දස බල ඥාන, ඒ වගේම නව අරහදී බුදු ගුණ, තෙසැත්තෑ ඥාන, සෝවිසි ප්‍රත්‍ඥාන, ඔය වගේ බුදුහාඳුනගේ බුදු ගුණ අපි දන්න මට්ටමින් එක බුදු ගුණයක් කරා අපිට ඔක්කොම තේරෙන්නේ නැහැ කියලා හිතමු. අපි එක බුදු ගුණයක් සිහි කරනවා. බුදුරජාණන් වහන්සේ අනේ අරහං සම්මා සම්බුද්ධ විචාචන සම්පන්න අපි දන්න ටික හිතනවා. ඒ දන්න අරහං ගුණයේ විස්තර වශයෙන් හිතනවා. ඒ මොහොතේ බුදු ගුණ ගැන අපේ හිතේ ඇතිවෙන පැහැදීම අප්‍රමාණ අචින්ත්‍ය බුදු ගුණ ගැන පුංචි හරි හිත පැහැදුනා නම් විපාකෝ හොති අචින්ත්‍යෝ. එහි විපාකයක් අචින්ත්‍යමයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. අන්නේ නිසා පින්වතුනි හිත නිතර බුදුගුණ මානසිකාරයක් තුළ හිත පහදව ගන්න දක්ෂ වෙන්න. සමහර තැන්වල තියෙනවා බුද්ධ දේශනාවල සඳහන් වෙනවා. හැමෝම මාර්ගඵල ලැබුවේ නැහැ. හැබැයි බුදුගුණ ගැන හිත පහදවා ගත්ත අය අපායේ මිදලා සුගතිය ගියා. දිව්‍ය ලෝකෙදී හරි මාර්ගඵල ලබාගෙන එහෙන් ගැලවෙනවා. සමහරු ඒ වෙනකොට එක්ක වයසයි, හොඳටම දුර්වලයි. බුදුහාඳුරන්ට මුණ ගැහෙනකොට ඒ අයට මාර්ගඵල ලබා ගන්න තරම් නුවණ කල්පනාව අඩුයි. හැබැයි වන්දනා කළ සාදු කියලා හිත පහදවාගෙන වැන්දා ඒත් ඇති මරණින් මත්තේ සුගතිය කිය.